නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සංසාර ගමන නවතාලන්ට නම් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් වැටහීමක් ඕන. චතුරාර්ය සත්‍ය ගැන තියෙන වැටහීමට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඉතින් ඒ ගැන තමයි මේ විස්තර කරන්නේ. මේ වෙනකොට ආර්ය සත්‍ය හතරම විස්තර කරලා තියෙන්නේ. නමුත් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නට උපකාරී වෙන සම්මා දිට්ඨිය ගැනයි දැන් විස්තර කරන්නේ. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා ජපානයේ වෙසෙන පින්වත් ඉෂානී රාජපක්ෂ මහත්මිය තමයි දායකත්වයේ දරන්නේ. ඉතින් මඟ නොමඟ තේරුම් ගැනීම පිණිස මේ බුද්ධ ශාසනයේ හරය තේරුම් ගැනීම පිණිස නිවන් මාර්ගය පුරුදු කර ගැනීම පිණිස උපකාරක දහම් වැඩසටහනක් විදිහට මේ දහම් වැඩසටහනට උපකාර කරලා සහසම්බන්ධ වෙලා ඔබ බොහෝ පින් රැස් කර ගන්නවා. ඉතින් අපි අද කතා කරමු මේ සම්මා දිට්ඨිය කියන කාරණාව. පින්වතුනි, මේ සම්මා දිට්ඨි කියන කාරණාව කල්පනා කරලා තේරුම් ගන්න බලනකොට මේ මුළු ජීවිත කාලයම සම්මා දිට්ඨිය වෙනුවෙන්ම වෙහෙසෙනවා නම් එයම බුද්ධ ශාසනයේ බොහෝ උපකාරක වන දෙයක් කියලා හොඳටම පැහැදිලි වෙනවා. මොකද වෙනතුනි, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මම මුලින් කියවනේ චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් දැනීමක් ඕන කියලා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කියලා අපි කලින් කතා කළානේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරද්දී සම්මා සමාධිය ගැන කතා කළා. සම්මා සමාධිය මේ සම්මා සමාධියේ අවසාන මාර්ගාංගී වැඩෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන කාරණා හත එකතු වුණ සමාධිය තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවෙන් දේශනා කළා මේ හැම දෙයකටම මුල් වෙන්නේ සම්මා දිට්ඨිය කියලා. හැම දෙයකටම මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කොහොමද හැම දෙයකටම මුල් වෙන්නේ? සම්මා දිට්ඨිය මොකද්ද, මිත්‍යා දෘෂ්ටිය මොකද්ද කියලා ඒ සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි වෙන් කරලා හඳුනාගන්නේ සම්මා දිට්ඨියෙන්. එහෙනම් සම්මා දිට්ඨිය ප්‍රගුණ කරන්න හෝ සම්මා දිට්ඨි මාර්ගයේ වඩන්න සම්මා දිට්ඨිය මොකද්ද, මිත්‍යා දෘෂ්ටිය මොකද්ද කියලා තේරෙන්න බෑ. එහෙනම් ඒක තේරෙන ස්වභාවයට, ඒ තේරෙන දැක්මට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටිය? මිත්‍යා දෘෂ්ටිය තමයි දීමේ විපාක නැහැ. නාත්තිට්ඨං. මේකට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඇත්තටම ධර්මය අවබෝධ කරන්න කැමති කෙනෙක් නම් මේ කරුණු ලියාගෙන සටහන් කරගන්න ඕන. දැන් බුද්ධ කාලේ රහතන් වහන්සේලාගේ යුගවල මිනිසුන්ට මතක හිටිනවනේ. ශ්‍රාවකයන්ට මතක හිටිනවා. ඒ නිසා එකපාරක් කිව්වට පස්සේ හොඳට මතකයි. දැන් අද කාලේ මතක හිටින්නේ නැහැ. දසවස්තුක සම්මාදිට්ඨිය කිව්වට පස්සේ උඩබිම් බලනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වට පස්සේ උඩබිම් බලනවා මොකද්ද මේ කියලා. එතකොට නැත්ති දින්නම් දැන් තමා තුළ මේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවද කියලා බලන්ට ඒක තමන් ඉගෙනගෙන ඉන්න බෑ. ඒ නිසා මේ කරුණු කාරණා හොඳට මතක තියාගන්න ඕන. නැත්ති දින්නම් දීමේ විපාක නැත. උතන මොන හරි යමක් දුන්නොත් එහි විපාක තමන්ට තියෙනවනේ කියන කාරණාව තේරෙන්න ඕන. ඒක සම්මාදිට්ඨියත් ඒක ඒ දීමේ විපාක නැහැ කියන අදහස මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට පුද පූජා, වන්දනා, පූජා සත්කාරවල විපාක නැත කියලා හිතනවා මිත්‍යා දෘෂ්ටිය.
නත්ති හුතං කියලා කියන්නේ සේවා වත්පිළිවෙත් උදව් උපකාර කිරීමේ විපාක නැත කියලා හිතනවා. දැන් මට මතකයි දවසක් අපි ඉස්කෝලේ යන කාලේ අපි බස් එකකින් යනකොට කවුරු හරි වයසක කෙනෙක් ලොකු බරක් අරන් ඇවිල්ලා බස් එක ළඟ දාලා බස් එකේ දොර ගොඩ වෙන තැනට දැම්මා. එතන හිටපු මහත්තයෙකුට කණේ මහත්තයා පොඩ්ඩක් මේක උඩට අදින්නකෝ කියලා. ඒ මහත්තයා ගත් කට්ටම කිව්වේ මං නාටාමි කෙනෙක් නෙවෙයි. අනේ අර අහිංසක වයසක මිනිස්සු අපි බස් එක පිටිපස්සේ හිටියේ. අපිට මට ඒ වුණාට ඒක ඇහුණා. ඊට පස්සේ වයසක මිනිස්සු බොහොම මාරින් උඩට දාගත්තා. ඒ ගෙනාවු බර. එතකොට අර තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් සේවයක් කිරීමේ විපාකේ Tamanda මේක උපකාර වෙනවනේ මේක අපිටත් එනවනේ කරකිලා කියලා හැඟීමක් නැහැ. ඒකට මේ වචනේ පිට උනේ මිත්‍යා දෘෂ්ටිය මුල් වෙලා. එතකොට අපිට මේ අපේ ජීවිතේ එක එක සංසිද්ධි ගලපලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් මේක හොඳටම තේරෙයි මේ මිත්‍යා දෘෂ්ටියයි සම්මාදිට්ඨියයි අපි තුල කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ නත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ හොඳ නරක කර්මවල විපාක තියෙනවා. හොඳක් කළොත් හොඳ විපාක, නරකක් කළොත් නරක විපාක තමාන්ට තියෙනවා කියලා පිළිගන්න ඕන. ඒ හොඳ නරක පින්පව්. ඊට පස්සේ ඒක පිළිගන්නේ නැහැ මෙයා. භෞතිකවාදී. ඊළඟට නාත්‍ය අයන් ලෝකෝ මේ ලෝකේ තමන්ගේ යුතුයකම් වගකීම් සහ මේ ලෝකේ ගැන තමන්ට එහෙම දැක්මක් නැහැ. උපන් එකට කාලා බීලා ඔහි ඉන්නවා. අපි මනුස්ස ලෝකේට ඒ කියන්නේ මේ ලෝකෙට ආපු දුර්ලභ බව, මනුස්ස ලෝකෙට ආපු දුර්ලභ බව, මනුස්ස ලෝකෙදී මිනිසෙක් විසින් කළ යුතු දේවල් ගැන එයාට එහෙම දැක්මක් නැහැ. ඊළඟට නත්ති පරෝලෝකෝ මරුණට පස්සේ ආයෙත් ඉපදිනවනේ, පරලෝකයකට යනවනේ, මෙහි පොදි බැඳ ගන්න දේවල් එහි ගිහිල්ලා ලියහන්න වෙනවනේ, හැඟීමක් නැහැ එයාට. ඊට පස්සේ නත්ති මාතා නත්ති පිතා අම්මා තාත්තා කියලා දෙන්නෙක් විශේෂයෙන් ඉන්නවා කියලා. දැන් ඒ නිසානේ අද කාලේ අම්මා තාත්තා ගැන කිසිම සැලකිල්ලක් නැහැනේ. අම්මා කියන කෙනා විශේෂයි, තාත්තා කියන කෙනා විශේෂයි. දැන් අපි උදාහරණයක් හිතන්න. ඔන්න අම්මා කෙනෙක් ඒ තමන්ට ඉපදුන ළමයා කුණු කානුවකට දාලා ඒ අම්මා යනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? කුණු ගොඩ ළඟ හැදිලා කවුරු හරි හදාගෙන හරි මෙයා ඔන්න පස්සේ කාලෙක ලොකු මහත් වෙනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයාට කාලයක් ගියාට පස්සේ අර කුණු ගොඩ ළඟ දාලා ගියා අම්මා මුණ ගැහෙනවා. ඒතර මිනිස්සු කියනවා ඔබ කුණු ගොඩේ දාලා ගියාන් අර ගෑණි. ඒතර මෙයාට ක්‍රෝධ එනවා, වෛරය එනවා. ළඟ තිබ්බ පොල්ලක් අරගෙන ගිහිල්ලා අර තමාව දාලා ගියේ අම්මගේ හිසට ගහලා මරනවා. උපමාවක් මේ. දැන් ආනන්තරීය පාප කර්මය සිද්ධ වෙනවද නැද්ද? අනිවාර්යෙන් සිද්ධ වෙනවානේ. තමන්ගේ මව් මැරුවා. තමව බිහි කරපු මව් මැරුවා. එහෙනම් අම්මා කියන කෙනා කියන්නේ දරුවෙක් බිහි කරපු අම්මාගේ යම් විශේෂයක් නැද්ද? ආදරේ නොදැක්කුවත්, කිරි පෙව්වේ නැති වුණත්, ඉස්කෝලේ යව්වේ නැති වුණත්, කන්න බොන්න දුන්නේ නැති වුණත් අම්මා කියන තැන විශේෂයක් තියෙනවා. තාත්තා කියන කෙනාගේ විශේෂයක් තියෙනවා. මේවා තේරෙන අය දෙමව්පියන්ගේ ආරවුල් මැදට සම්බන්ධ වෙලා තමනුත් පටලවිලා පව් කරගන්නේ. හරි පරිස්සම් වෙනවා. ඒ දෙන්න අඹසැමිය වුණාට අපිට ඒ අම්මා, ඒ තාත්තා. එතකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. එතකොට ඒක හැංගීම නැහැ. මුන් මේ සතුට වෙන්න ගිහිල්ලා දරුවෝ හදලා ඊළඟට ඒ විදිහට තමයි එන්නේ. ඊළඟට ওই මිත්‍යා දෘෂ්ටිය නිසා බලන්න පුංචි කාලේ ඉඳලා දෙමව්පියෝ හරි හම්බ කරන දේ වියදම් කළා දරුවෝ උන්ට ඉස්කෝලේ වල රස්සාවල් අරන් දෙනවා. රස්සාවේ පළවෙනි පඩිය හම්බෙච්ච ගමන්ම මොකද කරන්නේ? පොතට දා ගන්නවා. වාහනයක් ගන්න ඕන, ගේ හදා ගන්න ඕන කියලා පඩිය ලැබිච්ච ගමන්ම කරන්නේ ඒක ඉතුරු කරගන්න එක ළමයි. නමුත් දෙමව්පියෝ හම්බ කරලා පඩි හම්බෙච්ච ගමන් මොකද කරන්නේ? ළමයිගේ පන්ති ගාස්තු, කන්න බොන්න, ඇඳුම් පැළඳුම් ඒවට ඔක්කොම වියදම් කරන්නේ. බලන්න ළමයිගේ දෙමව්පියන්ගේ අතර වෙනස. අම්මා තාත්තා දෙන්නගේ විශේෂත්වය දකින්න ඕන. ඒක දකින්නේ මිත්‍යා දෘෂ්ටිකයා. ඊට පස්සේ තියෙනවා නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වය පිළිගන්නේ දිව්‍ය ලෝකේ, අපාය, ප්‍රේත ඔනි ඕවා තියෙන්නේ මෙහි කියනවා. ආන බලාපන් අර
අර ලොකු වාහනයක ගියෝ ඔක දිව්‍ය ලෝකේ කියනවා. අන්න බලාපන් මාලිගාවක් වගේ ගෙදරක් තියෙනවා දිව්‍ය ලෝකේ කියනවා. ඉංග්‍රීසි මිනිස්සු දැක්කද අපාය කියනවා. ඒකට එයාලා හිතන්නේ මේ අපාය තිරිසන් ලෝකේ මේ අපාය ප්‍රේත ලෝක දිව්‍ය ලෝක ඔක්කොම මේකේ තියෙන්නේ කියලා. ඕපපාතික සත්‍යෝ බිහි වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටිය කැඩීම පිණිස මේ මිත්‍යා දෘෂ්ටිය දුරු වීම පිණිසයි ප්‍රේතවත් විමානවත් ආදී ඒ වගේම නිරේ පිළිබඳව දේශනා තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි නාත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා මේ ලෝකේ සමන බ්‍රාහ්මණයෝ මනාව ධම්මංග දිනු කළා මේ ලෝකයේත් පරලෝකයේත් අවබෝධ කරගෙන තමන්ගේ ඥාණයෙන්ම ධර්මයේ දේශනා කරන උත්තමයෝ සිටිනවා සම්මා සම්බුදුවරු ලෝකේ සිටිනවා කියලා මෙයා පිළිගන්නේ බුදුවරු ගණන් ගන්නෑ දෙවියන් ගානටම බුදුරජාණන් වහන්සේ දානවා එක ලෝකේ අනිත් ශාස්ත්‍රඥ වහන්සේලා ගානටම බුදු කෙනෙකුත් දානවා ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය ඔය මිත්‍යා දෘෂ්ටික අදහස් නිසා තමයි ගෙවල් වල බුදුන් වදින තැනත් දේව රූප බුදු පිළිමේ වටේටම දේව රූප පේන්නේ ඒකට යන බුදුරජාණන් වහන්සේ තියෙනවා අනිත් දෙවිවරු ටිකක් තියෙනවා ඔක්කොම සමානයි. ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මහ බ්‍රහ්මයා පවා ශ්‍රාවකෙක්. දිව්‍යෝ පවා ශ්‍රාවකයෝ. ඒ සියලු දෙනා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වලට පෑගෙන දූවිල්ලෙන් නල්ලේ තිලක තියා ගන්නවා. ඒතර ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බව Tamanට තේරෙන්නේ නැති නිසා බුදු පිළිමේ දේව රූපයි ඔක්කොම ටික එකට තියෙනවා. ඊළඟ කොයි හරි ඔන්න දේවාලයකට යනවා. දේවාලේ තිස්සර බුදු පිළිමයක් තියෙනවා. මෙතන හොඳ තැන බුදු ගුණෙන් කරන්නේ. බුදු පිළිමක් තියෙනවා. බුදු පිළිමේ තියාගෙන අතන ඔක්කොම වැඩ ටික යනවා. කොහොමද මිත්‍යා දෘෂ්ටික තැනකට මිත්‍යා දෘෂ්ටිකයෝම කරකිලා ගිය හැටි. මේක තමා තුළින් දකින්න ඕන මම කොයි තැනද ඉන්නේ කියලා. අන්න ඒක තේරෙන එක සම්මාදිට්ඨිය. මේක තේරෙන එක සම්මාදිට්ඨිය. අයම් භික්කවේ මිච්ඡා දිට්ඨි දැන් ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. කතමාච භික්කවේ සම්මා දිට්ඨි. එහෙනම් මොකද්ද මේ සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ? සම්මා දිට්ඨිය කියලා කියන්නේ සම්මා දිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදාමි. සම්මා දිට්ඨියේ කොටස් දෙකක් තියෙනවා. අත්ති භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. පින්වත් මහණෙනි සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය ආකාර දෙකයි. දැන් මිත්‍යා දෘෂ්ටිකේ ආකාර දෙකක් කතාවක් නැහැ. එකම මිත්‍යා දෘෂ්ටියක්. කාරණා 10කින් තියෙනවා. සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. එක සම්මාදිට්ඨියක් තියෙනවා සාසව ආශ්‍රව සහිතයි. ඒ වගේම සාශ්‍රව සහිතයි කියන්නේ කෙලෙස් තියෙනවා. පුඤ්ඤ භාගියා පින් රැස් වෙනවා පිනට බරයි. උපදි වේපක්ඛා. උපදි වේපක්ඛා කියලා කියන්නේ ඒ කෙලෙස් සහිත කර්ම විපාකත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊළඟට සසරේ යන ගමනත් එක්කම එකතු වෙලා තියෙන්නේ. අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි එක සම්මා දිට්ඨියක් තියෙනවා. අරියා අනාසවා ලෝකුත්තරා ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෙන් ඈතර කරන මග්ගංගා මාර්ග අංගයක් විදිහට සම්මා දිට්ඨිය තියෙනවා. කෙලෙස් සහිතව පිං රැස් වෙන විදිහටත් සම්මා දිට්ඨියක් තියෙනවා. ලෝකෙන් ඈතර කරන ආර්ය මාර්ගයේ අංගයක් විදිහටත් තියෙනවා. කොටස් දෙකයි. අපි මේක තේරුම් ගන්න ඕන. එතකොට කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්ඛා. පින්වත් මහණෙනි ආශ්‍රව සහිත වූ පින් කරන්ට අනුබල ලැබෙන මත්ෙහි සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය කුමක්ද? පින් රැස් වෙන පිනට බර මත්ෙහි සැප විපාක ලබලා දෙන නමුත් කෙලෙස් තියෙන කෙනෙක් තුල මේක තියෙනවා. මොකක්ද ඒ සම්මා දිට්ඨිය? අත්ති දින්නම් දීමෙහි විපාක ඇත. අත්තිට්ඨං පුද පූජාවල් වල විපාක ඇත. අත්ති හුතං සේවා වත් පිළිවෙත් කිරීමේ විපාක ඇත. අත්ති සුඛට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. සැපදු හොඳ නරකවල විපාක ඇත. අත්ති අයං ලෝකෝ මේ ලෝකයක් කියලා එකක් ඇත. අත්ති පරෝ ලෝකෝ පරලෝකේ කියලා එකක් ඇත. අත්ති මාතා අම්මා කියලා කෙනෙක් විශේෂයෙන්
තාත්තා කියන කෙනා විශේෂයි, අම්මා විශේෂයි කියලා පිළිගන්නවා. අත්ති සත්තා ඕපපාතික සත්වයෝ ඉන්නවා. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මපටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති इति. ලෝකේ යහපත් මාර්ගයේ ගමන් කළ යහපත් මාර්ගයේ පිළිපන් සමන බ්‍රාහ්මණයන් ඉන්නවා. ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කරලා අන් අයට එක කියලා දෙන උත්තමයෝ සම්මා සම්බුදුවරු කියලා තමන් පිළිගන්නවා. අයං භික්ඛවේ සම්මා දිට්ඨි, මේක තමයි පින්වත් මහන්නේ සම්මා දිට්ඨිය. සාසවා ආශ්‍රව සහිතයි, පුඤ්ඤ භාගියා, පිනට නැඹුරුයි, උපදි වේපක්ඛා මත්තේහි සැප විපාක සලසලා දෙනවා. මෙවැනි වූ පුණ්‍ය. එතකොට මිත්‍යා දෘෂ්ටිය තමයි අර ඉස්සෙල්ලා කිව්වේ, මේ පින්පව් විශ්වාස කරන්නේ නැති දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒකේම අනිත් පැත්ත සම්මා දිට්ඨිය. දැන් මෙතන ආර්ය සත්‍ය කතාවක් නෑනේ. මෙයාට හොඳට කර්ම විපාක පිළිබඳව පැහැදීම තියෙනවා, පිළිගන්නවා, බුදුවරු පිළිගන්නවා, ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි මේ ඔක්කොම පිනට බරයි. ඒ අයගේ හිතවල කෙලෙසුත් තියෙනවා. මත්තේ සැප විපාක ලැබලා දෙනවා. කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. එතකොට එහෙනම් මොකද්ද පින්වත් මහණෙනි? අර සම්මා දිට්ඨියක් තියෙන්නේ. මොකද්ද තියෙන සම්මා දිට්ඨිය? ලෝකෝත්තර මාර්ග අංගයක් වෙන ආශ්‍රව රහිත වූ මේ සම්මා දිට්ඨිය මොකද්ද? යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මා දිට්ඨි මග්ගංගං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි අරිය අනාසවා ලෝකුත්තරා මග්ගංගා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ලෝකෝත්තර වශයෙන් තියෙන සම්මා දිට්ඨිය මොකද්ද? ආර්ය වූ සිත් ඇති. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතු සිතකින් යුතු එහෙම නැත්නම් ආශ්‍රව රහිත කරපු කෙනෙක්ගේ, ආශ්‍රව දුරු කරපු කෙනෙක්ගේ ආර්ය මාර්ගයෙන් යුතු ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද? ප්‍රඥාව සමුදය වය දකින, හට ගැනීම නැතිවීම දකින ප්‍රඥාව. අන්නේ ප්‍රඥාවක් තියෙනවා නම් ඊළඟ ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා තියෙන්නේ. ඊළඟට බලයක් ඇත්නම් ප්‍රඥා බලය කියලා. බල ධර්ම පහේ ප්‍රඥා බලය කියලා තියෙන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංග, බොජ්ජංග හතේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා තියෙන්නේ. ඊළඟට සම්මා දිට්ඨි මග්ගංගා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම. ඔය ඔක්කොටම කියන නම තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඔන්න ඕක තමයි තේරුම් ගන්නට කියලා කියනවා. එතකොට සම්මා දිට්ඨියේ කොටස් දෙකයි, ලෞකික ලෝකෝත්තර වශයෙන්. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයත් සහිත සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන කෙනාගේ, නමුත් කර්මඵල විපාක විශ්වාස කරන තෙරුවන් සරණ ගිය කෙනාගේ සම්මා දිට්ඨියක් ඇද්ද? ඒක ලෞකික සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනා තුළ යම් සම්මා දිට්ඨියක් ඇද්ද? ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතකොට මේක තේරුම් ගන්න මේ විදිහට මෙන්න සම්මා දිට්ඨිය, මෙන්න මිත්‍යා දෘෂ්ටිය කියලා Tamanට තේරෙනවා නම් ඒ තේරෙන එක සම්මා දිට්ඨිය. බලන්න සම්මා දිට්ඨියේ ස්වභාවය. ඉතින් ඒ නිසා පින්වත්නි, අපිටත් තව තියෙනවා මේ සම්මා දිට්ඨිය තිබ්බොත් ඊළඟට හිතක වැඩ කරන විදිහ අනිත් මාර්ගාංග අපි ඒක ඊළඟ දවසේ කතා කරගමු. ඉතින් ඒ නිසා අපිට සම්මා දිට්ඨිය පුරුදු කරගන්නට වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි, අද දවසේ සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දම්සක වැඩසටහන සඳහා දායකත්වයේ දරන ජපානයේ පින්වත් ඉෂානී රාජපක්ෂ මහත්මිය රැස් කරගත්ත මේ අප්‍රමාණ පින සියලු දිව්‍ය අනුමෝදන් වේවා. මේ පරලෝකයේ දෙමව්පියන්ටත් අනුමෝදන් වී ඇත්තෝ පරලෝක සැපයටපත් වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම ගුරු දෙවිඳුන් ඇතුළු සියලු සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මැයි මාස 22 වන දින 67 වන ජන්ම දිනයේදී තිබුණ
සිරිපාල රාජපක්ෂ පියාණන්ට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. පේමා රාජපක්ෂ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මදුසංක නිරෝෂන් සහෝදරයාට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින මව්පියවරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා. නිමල් හේවගේ මහත්මයා සහ අමිල සම්පත් චාමර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඉතින් ඔබ කාටත් ඒ ජපානයේ වෙසෙන පින්වත් ඉසානි රාජපක්ෂ මහත්මිය ඇතුළු සියලු දෙනාටත් සියලුම දෙනාට මේ උතුම් සම්මා දිට්ඨියම උපදවා ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි.